Oh, pasti gimana? Iya. හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට බරපතල වැඩ සහිත වසර 16ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර එම නියෝගය ලබා දී තිබෙනවා. 2006 වසරේ සංවාද ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේදී ආයතනයේ වාහන 3ක් කුලී පදනම මත සහ ඒ හිමිකරුවන්ට වාසි සැලසෙන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් තමයි මේ අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව නඩු පවරා තිබුණේ. එක් නඩුවකට වසර 4 බැගින් වසර 16ක බරපතල වැඩ සහිත සිරි දඬුවම් නියම කර තිබෙන්නේ. අද උදෑසන අපි දැක්කා මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ තමා සිදු කළ සියලුම දේවල් නීත්‍යානුකූලව සිදු කළ දේවල් අධිකරණය ස්වාධීනයි. ඒ අනුව හොඳ තීරණයක් ලැබෙයි කියන කාරණාව තමයි සඳහන් කළේ. මේ දැන් ලැබෙනවා අපිට සරණ ගුණවර්ධන මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් බන්ධනාගාරයේ වෙත රැගෙන යන ආකාරය.